ටෙලිසෝන් මගේ YouTube නාලිකාවට පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ හෙට සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා. ඇත්තරම කතාවක් කොටසක්වත් මම නොයර බලපු අය දන්නවනේ මේ වෙද්දි කෙවින්ට සිද්ධ වෙලා තියෙන අනතුර මොකක්ද කියලා. ඉතින් මම ඔයාලට කලින්ම මගේ වීඩියෝ වල කිව්වා කෙවින්ට මෙන්න මේ වගේ අනතුරක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන දේ ගැන තමයි දැන් මම මේ වීඩියෝ එකෙන් ඔයාව දැනුවත් කරන්න යන්නේ. ඔන්න යාළුවනේ නිම්නාවි කෙවින් එක හොස්පිටල් එකට එනවනේ. ඉතින් එහෙම ආවට පස්සේ නිම්නාවි කෙවින්ව දාලා නම් යන්නේ නැහැ. මොකද දැන් නිම්නාවිගේ හිතට ලොකු දුකක් තියෙන්නේ කෙවින්ට වෙච්ච දේ ගැන. ඒ වගේම තමයි මෙතෙන්ට මංජිතත් ආවට පස්සේ මංජිත කියනවනේ නිම්නාවිට චුට්ටක් ගිහිල්ලා කතා කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම නිම්නාවි කෙවින් ගාවට යනවා. මොකද නිම්නාවි කියන්නේ මේ වෙලාවේ කෙවින්ව ඒ විදියට අතරමං කරලා දාලා යන්න පුළුවන් තරම් හිතක් තියෙන කාන්තාවක් නෙමෙයි. ඒක නිසා තමයි නිම්නාවි මේ වෙලාවේ මෙතනට ගිහිල්ලා කෙවින්ට කතා කරන්න හදන්නේ. ඉතින් ඇත්තරම කෙවින්ට මේ වෙලාවේ හදිස්සියෙම මොකක්ද සිද්ධ වෙන්නේ? කෙවින් මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම සිහි නැතුව තමයි ඉන්නේ. ඒ කියන්නේ කෙවින්ට මේ කතාව ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ හැම දෙයක්ම අමතක වෙන සිද්ධියක්. ඉතින් ඊට පස්සේ කෙවින්ගේ සිහිය ගන්න නම් ડોක්ටර්ස්ලා කියන්නේ කෙවින්ව හුඟක් ළඟින්ම ආශ්‍රය කරපු කෙවින්ට හුඟක් ළඟින්ම දැනුණු කෙනෙක්ව ළඟින් තියලා කතා බහ කරවන්න ඕන කියලා. ඉතින් ඔන්න ඔය හේතුවත් එක්ක නිම්නාවි ආපහු සැරයක් කෙවින්ට ලං වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට කතාවේ මෙන්න මේ වගේ කොටස් කිහිපයක්ම මේ කතාව ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි. ඔයාට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? ඔයාට පුළුවන් මට මේ ගැන කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම තමයි ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එකත් subscribe කරන්න කියලාත් හුඟක් ආදරෙන් ඉල්ලනවා.